අප සියලු දෙනාටම අනුශාසනාව ඉදිරිපත් කිරීමට කොළොන්නාව බාලිකා ජාතික පාසලේ සහකාර විදුහල්පති නම කියන්නට අවසරයි. පූජ්‍ය වෙරළගස්තැන්නේ විමලරත්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටයි මේ නමස්කාර පූර්වක ඇරයීම. එනිවන්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පිළියන්දල සිරිසීවලී පඬිත් හාමුදුරන් වහන්සේගෙන් අවසර වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ යේසු ධර්මාචාර්ය නාරාබැද්දේ ආනන්ද සාගර පඬිත් හාමුදුරන් වහන්සේ වර ප්‍රදාන විහෙරේ වැඩ වාසය කරන මහා සංඝරත්නයන් අවසර අද නවන්පුර පසළොස්වක පොය දවසේ එනවන්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථ ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් සංවර්ධන සමිතිය විසින් යෝජනා ස්ථිර කරගන්නට යෙදුන වැඩසටහනක එකතු වෙන මොහොත ලංකාව පුරාම දහම පාසල් විවිධ විහාරස්ථානවල ඒ වගේම පෞද්ගලික ස්ථානවල මේ ආදී ස්ථානවල දහම් පාසල් පැවැත්වෙනවා. දහම් පාසල් පැවැත්වීම සඳහා රජයෙන් ලබා දෙන්නේ දහම් පොතපත පමණයි. ඊතුරු සියල්ලම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හෝ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ හෝ එහෙම නැත්නම් ප්‍රධානාචාර්යතුමා තුමිය මැදිහත් වීම මත තමයි ඊතුරු සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට හේනවත් විවේකාරාම විහාරස්ථානයේ 1968 වර්ෂයේ ආරම්භ කරන් තියදුන මහින්ද ධර්ම විද්‍යාලය අද ප්‍රදේශයේ කීර්තිමත් දහම් පාසලක් බවට පත් වෙලා තියෙනවා. සතර පෙරවේ දායක කාරකාදී පිනතියන්ගේ දූ දරුවන් අපේ විහාරස්ථානයේ මේ දහම් පාසලේ ධර්මඥානයේ දහම් අධ්‍යාපනය ලබන මාධ්‍යස්ථානය. එවෙනුවෙන් ඉදිරි උන්නතිය වෙනුවෙන් අද දවසේ මේ සූදානම් කරගන්නට යෙදෙන කෙටි උත්සව සභාවේ පෙරවස් සමාදන් වන්නට යෙදුන අපේ දායක කාරකාදී පිනතියන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඒ වගේම දෙමාපියන් මේ හැම කෙනාම මේ උත්සාහ දරන්නේ දහම් පාසලේ ඉදිරි අනාගතයේ වෙනුවෙන් දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍යමය දායකත්වයේ සකස් කර ගන්නට ඉදිරියේදී සිද්ධ කරන් තියෙන වැඩ කටයුතු වලට අවශ්‍ය මේ මුදල් සපයා ගැනීමේ වැඩසටහනක් තමයි අද මේ සංවිධානය කරගන්නට යෙදුනේ. එවෙනුවෙන් ආරාධනා පිට මේ ස්ථානයේට බොහෝ දෙනා පැමිණලා ඉන්නවා. ඒ හැම කෙනාගේම ආශිර්වාද මැද්දේ මේ කටයුත්ත බොහොම කෙටි කාලයකින් සංවිධානය කරගෙන දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් මේ දායක කාරකාදී ඔබ හැම කෙනාගේ දායකත්වයේ මත තමයි මේක බබලවන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න සියලුම දෙමව්පියන්ට ආච්චිලා සීයලා ඒ වගේම දරුවන් එවන්ට බලාපොරොත්තු ඉන්න හැම කෙනාටම ආරාධනා කරනවා. හේනවන්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථ ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලයේ දහම් අධ්‍යාපනය ලබන දරුවෙක් බවට ඒ දරුවා පත් කරලා රටට සමාජයට වැඩදායි දරුවෙක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ගුණධර්ම ටික දියුණු කර ගැනීම පිණිස විශේෂයෙන් විහාරස්ථානයක පවත්වන දහම් පාසලකට සහභාගී වෙන්න ඕනේ. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒවා කියන්න වේලාව නොවේ. ඒ කෙසේ නමුත් විහාරස්ථ මහා සංඝරත්නයේ හැටියට අපි බොහෝම සතුටටපත් වෙනවා අද දවසේ මේ කෙටි උත්සව සභාවක් සූදානම් කරගෙන
ඒකේ නිවේදනය කරන්ට ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරගන්න මේ දරුවන් යොසුලව කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. විවිධ අඩුපාඩුකම් මගහැරීම් අත්හැරීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි දරුවන්ගේ ස්වභාවය. ඒ නිසා මම හිතනවා මේ දරුවන් ඉදිරියේ අපේ රටේ රට බබලවන ප්‍රදේශයේ බබලවන දරුවන් බවට පරිවර්තනය කරන දහම් තෝතැන්න තමයි ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලය. ඒ නිසා තව තවත් ඉදිරියට අපේ විහාරස්ථානයේ සිදු කරගෙන යන අපේ ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලයට සිවලේ හාමුදුරන් වහන්සේ ඇතුළු දායක කාරකාදී පිනතියන්ට දහම් පාසලේ සියලුම ආචාර්ය වරුන්ට ඒ වගේම දෙමාපියන්ට ප්‍රදේශයේ ඉහළම වටිනාකම සහිත ගුණධර්ම වලින් පිරි දහම් පාසලක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබ හැම දිනාටම අපේ විහාරස්ථානයේ තිබෙන ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලය ඉදිරියේදී යහපත් ගුණගරුක දරුවන් සමාජයට දායාද කරපු දහම් පාසලක් සේම නූතනීයතේ වැඩ කටයුත්තේ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විහාරස්ථානයේ විහාරාධිපති සිවලේ හාමුදුරන් වහන්සේගේ ඒ වගේම අපේ ආනන්ද සාගර පඬිත් හාමුදුරන් වහන්සේගේ ඒ වගේම උඩමැදුරේ උපරතන නායක හාමුදුරන් වහන්සේගේ ඒ වගේම විදේශගතව කටයුතු සිද්ධ කරන කොට්ටපන්චේ පඤ්ඤාසිරි නායක හාමුදුරන් වහන්සේගේ දේවාලහිඳ අජිත දේවාලහිඳ උදිතසිරි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණේ ඇල්ම බැල්ම පිහිටා ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා.